සිරස නාලිකාවෙන් විකාශනය ආරම්භ වෙලා මේ වෙනකොට ලංකාවේ සුපිරියටම වෛරල් වුණු කතාවක් තමයි කොටු ටෙලි නාට්‍ය. ඉතින් මේ කතාව තව තවත් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ කතාවේ ඉන්න එක චරිතයක් කරන අමුතු වැඩ නිසා. ඒ චරිතය තමයි කතාවේ ඉන්න රූම් බොයි. මේ රූම් බොයිගේ ඇත්ත නම තමයි ඉසුරංග ජයකුමාර. වේදිකා නළුවෙක් විදියට ගම්මට්ටමේ වැඩ පෙන්නපු මේ කොල්ලා දක්ෂ ඩබින් ආටිස්ට් කෙනෙක්. මලයාලම් සිනමාවට ආදරය කරන මොහුගේ එකම හීනය තමයි දවසක ලංකාවේ සුපිරි චරිතාංග නළුවෙක් වෙන එක. මොහුගේ රංගපෑම කොච්චර දුරට තාත්විකද කියලා ඉසුරංග මුලින්ම හරියට දැනගන්නේ ටවුන් එකේ කඩේකට ගියපු වෙලාවක. ඒ වෙලාවෙදි මිනිස්සෙක් කොල්ලට බැනලා තියෙනවා රූම් වලට යනුන්ට බඩු වැඩ කරන්න එපා කියලා. එදා ඉසුරංග ගොඩක් සතුටු වෙච්ච දවසක් යාගේ දක්ෂතාවය ගැන. මේ ජනප්‍රියතාවයත් එක්ක ඉසුරංග කළු නිසා එයාව ප්‍රතික්ෂේප කරපු කෙල්ලෝ කීප දෙනෙකුගේ ගෙවල් වලුණු නැවත කැමති වෙලා තියෙනවා කියලායි ආරංචිය. හැබැයි කොල්ලා නම් කැමති වෙලා නැහැ. කොටු ටෙලි නාට්‍යයේ රූම් බොයි ගැන ඔබේ ප්‍රතිචාරයත් පහලින් ඉදිරිපත් කරගෙන යන ගමන් කොල්ලට ජය පතාගෙන යන්න. ඔබට සුබ දවසක්.